Never been to California, never been to LA. So I'll stay home and write these songs, pretend I'll make it someday. Guys, කොහොමද ඔයාලට අද සැටර්ඩේ දවසක්. ඉතින් අද සැටර්ඩේ දවසේ මං හිතුවා ගෙදරට අවශ්‍ය පොඩි පොඩි ග්‍රොසරිස් ටිකක් ගන්න යන්න. මේ පාර අපිට ටයිම් එක චුට්ටක් ඉතුරු කරගන්න ඕන වුණා. ඒ හින්දා වුල්වර්ත් එකේ තියෙනවා ඩිරෙක්ට් ටු බූට් කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඒ වගේම මේ ග්‍රොසරි shopping කරලා අපි දෙන්න ඊයේ ක්‍රිස්මස් ට්‍රී එකක් හැදුවා. ක්‍රිස්මස් කියන්නේ හැමෝම කැමති සෙලිබ්‍රේෂන් එකක්. ඉස්සර ඩිසෙම්බර් මන්ත් එකේ ස්කූල් නිවාඩු දුන්න ගමන්ම මමයි නංගිලා දෙන්නයි අපි තුන් දෙනාම පුදුම ඉවසීමක් නැතුව ඉන්නේ අපේ පුංචිලයි ගෙදර යනකම්. මොකද එයාලයි ගෙදර තමයි සෙලිබ්‍රේට් කරන්නේ ක්‍රිස්මස්. ඒ හින්දා මම ඒ කාලේට ගොඩක් කැමතියි. මොකද ලස්සන මෙමරිස් ගොඩක් එක්ක හරිම සුන්දර අතීතයක් තිබුණ හින්දා. අපි දැන් ක්‍රිස්මස් shopping කරා. ඒ තව චුට්ටක් තියෙනවා. මේ හැබැයි ක්‍රිස්මස් ට්‍රී එකට ඕන වෙන බඩු ටික. ඉස්සරහටයි ප්‍රසන්ට්ස් වලට ඉතින් අපි දැන් තමයි ගෙදර ආවේ. ඊට පස්සේ ගෙන ආපු ග්‍රොසරීස් හරියට ස්ටොක් කරලා ඒ ටිකත් ඉවර කරා. අපි දැන් එහෙනම් ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරමු. එන මාත් එක්ක ක්‍රිස්මස් ට්‍රී එක ලස්සනට හදන්න. ඉතින් මෙන්න මේක තමයි අපේ ක්‍රිස්මස් ට්‍රී එක. ගායිස් ඔයාලා කමෙන්ට් කරන් යන්න මේක ලස්සනයිද කියලා. මං අද ඩිනර් එකට හදන්න හිතුවේ ස්පැගති. ඉතින් මේ ස්පැගති රෙසිපි එකත් මං හිතුවා මේ vlog එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මං දැන් ක්‍රීම් එක හදාගන්න යන්නේ. මේ විදිහට මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔයිල් ඇන්ඩ් බටර් ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ චොප් කරගත්ත ගාලික්කුයි අනියනුයි මේ විදිහට හොඳට ෆ්‍රයි වෙද්දී ඒකට chili flakes, pepper and salt ඇඩ් කරගන්න ඕන. මගේ ළඟ තිබ්බා cooking thick cream එකක්. ඉතින් මේකට cooking thick cream ඕන වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ක්‍රීම් එකක් හදාගන්න පාම් පිටි මිල්කුයි එකට එකතු කරලා ටේස්ට් එක ටිකක් වැඩි කරගන්න මම ඔයාලට පොඩි සීක්‍රට් මෙතඩ් එකක් කියලා දෙන්නම්. අපිට මේකට ග්‍රේටඩ් චීස් ගන්නත් පුළුවන්, පාමසාන් චීස් ගන්නත් පුළුවන්. කරන්න ඕනේ එග් යෝක් දෙකක් අරගෙන ඒකට ඔයාලා ගන්න චීස් එකත් ඇඩ් කරලා ස්පැගති ටික බොයිල් කරගත්ත වතුර හරි චිකන් ස්ටොක් හරි එකතු කරලා හොඳට බීට් කරගෙන අපේ ස්පැගති එකට එකතු කරගන්න තමයි තියෙන්නේ.
guys trust me මේක නම් try කරන්නම ඕන recipe එකක්. මං හිතුවා දැන් brownies ටිකක් හදන්න. මෙහි ඇවිල්ලා හදන පළවෙනි brownie එක තමයි මේක. අපි බලමු කාලෙකින් හදන හින්දා හොඳ brownie එකක් ඒවිද කියලා. mainly මේ ingredients ටික තමයි අපිට brownie එක හදන්න ඕන වෙන්නේ. ඉතින් මේ ingredients තියෙන්නේ gram 150ක brownie එකක් හදන්න තමයි. මුලින්ම මම චොක්ලට් ටිකයි බටර් ටිකයි ඩබල් බොයිල් කරගන්නවා. ඊට පස්සේ sugar ටිකට බිත්තර එකින් එක දාලා මේ විදිහට mix කරගන්න ඕන හොඳින්. කැට හිටින් නැති වෙන්න හොඳට mix කරගත්තට පස්සේ vanilla teaspoon එකක් add කරගන්නවා. මගේ ළඟ කේක් ට්‍රේ එකක් තිබ්බේ නැහැ. ඒ හින්දා මම බේකින් පේපර් එකක් ෆොයිල් එකකට මේ විදිහට දාලා තමයි බේක් කරගත්තේ. මේ වෙලාවේ කියන්න ඕන ස්පෙෂල්ම පොයින්ට් එකක් තියෙනවා. ඒක තමයි මම oven එකක් නැති හින්දා එයා ෆ්‍රයි එකේ හදාගත්තට ඔයාලට oven එකක් තියෙනවා නම් බේක් කරගන්න oven එකේ. ටඩා! මෙන්න මේක තමයි මං හදපු brownie එක. අපි කාලා බලමු මේක රසයිද කියලා. මං කාලෙකින් හදපු හින්දා මං හිතුවේ නෑ හරියට ඒවි කියලා. ඒත් මාරම රසට මේ brownie එක ඇවිල්ලා තියෙනවා. ආයෙත් දවසක ලස්සන vlog එකක් අරන් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි!